මගේ නම SAMS සිරිවර්ධන. මගේ ව්‍යාපාරය තමා නවරජරටසාල් නමින් සුපර්මාකට්ටයක් විවෘත කරලා ඒක දැනට මාහාරගම් ප්‍රදේශය විවෘත කරලා අවුරුදු 5ක් විතර ගත කරලා ඊට පස්සේ මම යනවා ගිරෝල්ලට. ගිරෝල්ලට ගිහිල්ලා ගිරෝල්ලේ අවුරුදු 4ක් විතර වැඩ කරගෙන යද්දි මට හම් වෙනවා SBB බැංකුව ගිරෝල්ල ශාඛාවේ නව කළමනාකාරතුමා. එතුමත් එක්කලා කතා බහක් ඇති කරගෙන මම ඉස්සෙල්ලා බැංකුවේ ගණදෙනුව වලට ගිහිල්ලා ඊට පස්සේ මගේ ඉදිරි කටයුතු වලට ලොකු රුකුලක් කරගෙන දැනට ඉන්න කළමනාකරුත් එක්ක ලොකු ගමනක් යන්න වෙනවා. ඒ අතරේදී මගේ ව්‍යාපාර කටයුතු වලට ලොකු බාධාවක් වෙනවා. මුළු රටටම වෙච්ච ලොකු ව්‍යසනේ රිට්ටා සුලිකුණාටුවත් එක්ක මගේ ගිරෝල්ල ශාඛාව මුළුමනින්ම විනාශ වෙලා යනවා. ලැබ් මට්ටමටම වතුර ඇවිල්ලා මුළු ව්‍යාපාරේම ගිරෝල්ල ශාඛාව මගේ සියලු දේ නැතිලා යනවා. එතකොට මට ලොකු රුකුලක් වෙනවා අපේ කළමනාකාරී සහ මැනේජ්මන්ට් එක STB බැංකුවේ කට්ටිය ඇවිල්ලා මට මොකක්ද උනේ මොකක්ද මගෙන් වාට වෙන්න ඕනේ සේවය කියලා අහලා මාත් එක්ක ලොකු සුවස්ථාවයක් ඇති කරගෙන මම වෙනුවෙන් එයාලට කරන්න පුළුවන් උපරිම කැපවීම කරලා දුන්නා. ඒකට මම බොහෝම ස්තුතිවන්ත වෙනවා ගිරෝල්ල ශාඛාවේ කළමනාකාරත්වය සහ ඒ අදාළ අනෙක් නිලධාරීන්ට. මම අනෙක් බැංකුවටත් ගනුදෙනු කරනවා. මම අනෙක් බැංකුවලට එක්ක ගනුදෙනු කරලා තියෙනවා. ඒත් මම ඔයාලගේ STB බැංකුවේ දකින විශේෂම කාරණාව තමයි ගනුදෙනු කාර්යයත් එක්කලා පවත්වන යහපත් සහ සුවදශීලී සංවාදය. මම ඒකින්ද තමයි ඒ බැංකුව ගැන ලොකු පැහැදීමක් ඇති කරගෙන ඒ බැංකුවට ඇවිල්ලා බැංකුවේ ඉන්න කනිෂ්ඨම සේවකයාගෙන් ඉඳන් ඉහළම නිලධාරියා දක්වා මට දක්වපු සුවදශීලී සේවාව නිසා තමයි මම බැංකුවත් එක්කලා මෙච්චර ලොකු සම්බන්ධයක් ඇති කරගෙන ඔබතුමාලා බැංකුවට ආවේ. මාත් එක්කලා ඇති කරගත්ත සුවදශීලීකම මම උපයෝගී කරගෙන මම බැංකුවෙන් ගන්න පුළුවන් සියලුම අවස්ථාවන් මගේ ආයෝජනය සඳහා යොදාගත්තා. STB බැංකුවෙන් මට ලැබුණු තව හොඳ අවස්ථාවක් තමයි වික්ටර් සොනිකුණාටුවත් එක්කලා ගොඩක් අඩු පොලියේ යත්තේ යම්කිසි ණය පහසුකමක් දුන්නා. මට ඒ ණය පහසුකම වගේ ඉදිරි වැඩ කටයුතු සඳහා මගේ ඉදිරි ගිරෝල්ල ශාඛාවේ ඉදිරි කටයුතු සඳහා ලොකු රුකුලක් වෙනවා. ඒ වගේම මම බැංකුවත් එක්කලා තව ගනුදෙනු කරනවා ඩේලි කලෙක්ෂන් වලදී. ඒකම මම ගිරෝල්ල ශාඛාවේ සැලකිය යුතු ස්ථාවර සම්පත් ප්‍රමාණය සම්පත් කරලා තියෙනවා. මට ඒකට බැංකුවෙන් ලොකු පොලියක් ගෙවනවා. මට ගොඩක් සතුටුයි අද දින බැංකුව මේ විදිහට අලුත් තැනකට ඇවිල්ලා අලුත් විදිහට නවීකරණය වෙලා ඉදිරියට ආපු එක ගැන මම දිනෙන් දිනම STB බැංකුව දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.